නූතන ලෝකයේ මේ කාර්යබහුල ජීවිතයත් එක්ක නිර්වාණය වගේ ගැඹුරු ආධ්‍යාත්මික ඉලක්කයක් ඇත්තටම අදටත් අදාළද? ඒ ඉලක්කය කරා යන්න අදටත් පුළුවන්ද? හරි, අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බුදුන් වහන්සේගේ කාලය වගේම අදත් නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද කියලා. අපි බලමු මේ සැකයට පිළිතුරක් හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් මුලින්ම අපි කතා කරමු ගොඩක් දෙනෙක් අතර තියෙන මේ පොදු සැකය ගැන. ඒ තමයි මාර්ගඵල ලබන්න තිබුණු හොඳම කාලේ දැන් ඉවර වෙලා කියන අදහස. සමහර අය කියන දෙයක් තමයි දැන් විදර්ශනා භාවනා කරලා වැඩක් නැහැ. මොකද මේ කාලේ මාර්ගඵල ලබන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ අවස්ථාව අපිට දැන් නැති වෙලා. ඒක අතීතයට විතරක් සීමා වෙච්ච දෙයක් කියලායි සමහරු හිතන්නේ. හොඳයි. එහෙනම් මේ මතයට ඇත්තටම පදනමක් තියනවාද? අපි බලමු මුල් ඉගැන්වීම් වල මේ ගැන මොකක්ද කියන්නේ කියලා. මෙතනදී බලන්න බුදුන් වහන්සේ හරිම පැහැදිලිව දේශනා කරනවා භික්ෂූන් වහන්සේලා නිවැරදිව පිළිවෙත් පුරන තාක්කල් ලෝකයේ කවදාවත් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ වැදගත් වෙන්නේ කාලය නෙවෙයි අනුගමනය කරන නිවැරදි පිළිවෙතයි. ඉතින් අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේක. ධර්මයේ කියන්නේ හරියට කලිකුත් වීමේ දිනයක් තියෙන දෙයක් නෙවෙයි. මූලාශ්‍රවලට අනුව කවුරු හරි ඒක නිවැරදිව පිළිපදිනව නම් ඒ ප්‍රතිඵලයේ ඕනෑම කාලයකදී ලබා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් ඇයි මේ ඉගැන්වීම හැමදාටම වළංගු වෙන්නේ? මේක තේරුම් ගන්න අපි හරිම සරල ලේසි උදාහරණයක් ගමු. මේක හිතන්නකෝ බෙහෙත් වට්ටෝරුවක් වගේ. ඒකේ තියෙන සූත්‍රය, ඒ කියන්නේ ෆෝමියුලා එක හරිනම් ඒ බෙහෙත බිව්වම ලෙඩේ සුව වෙනවා. ඒක අද බිව්වද, හෙට බිව්වද, අවුරුදු 1000කට කලින් බිව්වද කියන එක අදාළ වෙන්නේ නෑ නේද? ඉතින් බලන්න මේ ක්‍රියාවලිය කොච්චර සරලද කියලා. මුලින්ම තියෙනම සූත්‍රය ඒ තමයි ධර්මය. ඊළඟට ඒක හරියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ නිවැරදි පිළිවෙත. අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රතිඵලය තමයි විමුක්තිය. මේක හරිම සෘජු සම්බන්ධයක්. මේ බලන්න මේ රූපයෙන් එක හරිම ලස්සනට පෙන්නනවා. බුද්ධ කාලයත් අද මේ නූතන ලෝකයක් අතර පාලමක් සීනවා. ඒ පාලම තමයි නිවැරදි පිළිවෙත. හරි. එහෙනම් මේ මාර්ගයේ අතීතයට විතරක් සීමා වුණේ නැත්නම් අද කාටද මේක යන්න පුළුවන්? මෙන්න මේකයි වැදගත්ම දේ. මේ මාර්ගය කිසිම කෙනෙක්ට සීමා වෙලා නැහැ. ගිහි පැවිදි ભેදයක් නැහැ. නගරයකද ගමකද කියන එක අදාළ නැහැ. කවුරු හරි නිවැරදිව පිළිවෙත් පුරනව නම් ප්‍රතිඵලය ලැබෙනවා. මෙන්න තවත් දෙයක්. මූලාශ්‍රවල කියවන විදියට දැනුව කරන්න බෑ කියන කතාව සමහර වෙලාවට ඒක කියන්නේ භාවනා නොකරන අය භාවනා කරන අයව අධෛර්යමත් කරන්න. ඉතින් ඒ වගේ බාහිර දේවල් අපේ ගමනට බාධාවක් කරගන්න හොඳ නෑ. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙම එකට එකතු කරොත් ප්‍රධාන කරුණු තුනක් මතක තියාගන්න ඕනේ. පළවෙනි එක ධර්මයේ සදාකාලිකයි. දෙවෙනි එක ප්‍රතිඵල ලැබෙන්නේ නිවැරදි පිළිවෙත අනුගමනය කළොත් විතරයි. තුන්වෙනි එක තමයි ඒ ප්‍රතිඵල මේ ජීවිතේදීම ලබා ගන්න පුරාන් කියන එක. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි මේ. ධර්මය කියන්නේ කාලෙන් සීමා වෙන්නේ නැහැ. ඒක අදටත් එහෙමමයි. හොඳයි. මාර්ගය විවෘතයි කියලා අපි දැන් දන්නවා. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අද වගේ කාර්යබහුල ලෝකයක ජීවත් වෙන කෙනෙක්ට මේ කියන නිවැරදි පිළිවෙත කියන එකේ ඇත්තම තේරුම මොකක්ද?